Hi guys! ඉතින් ඔයගලන්ට කොහොමද? ඔයගොල්ලෝ අපේ YouTube වීඩියෝ එක බලවනම් ඒකෙදි අපි නුවරඑළිය ජග්‍රෝ එකට ගිහිල්ලා අපිට එදා එතන සෙනග හිටපු නිසා අපිට එතන අපි ගත්ත කෑම ටික ගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා අපි මේ ටික අරන් ගිහිල්ලා on the way අපි ලස්සන තැනකින් නවත්තලා මේ ටික කන්න පටන් ගත්තා. ඉතින් මේ තමයි ඒ තැන. හැබැයි අපි ඒ කරපු ෆුඩ් රිවිව් එකේ සවුන්ඩ්ස් unfortunately ඇහෙන්නේ නෑ. මොකද අපේ AC එක ගාව අපේ ෆෝන් එක තිබ්බ හින්දා ඒක හරියට ඇහෙන්නේ නැති වෙලා. ඉතින් ඒ හින්දා තමයි දැන් මේ මම වොයිස් ඕවර් එකක් කරන්න හිතුවේ. ඉතින් මේ අපි ගත්ත ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක. ඉතින් මේක අපි දෙන්න රේට් කරන ගමන් ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක ඇත්තටම හරිම ෆ්‍රෙෂ් රහක් තිබ්බා. ඒකේ අර ස්ට්‍රෝබෙරි කෑලි හැපෙනවා. ඒක හරිම ෆ්‍රෙෂ් රහක් තමයි තිබ්බේ. හැබැයි ගොඩක්ම ඒක යෝගට් රහකුත් මට ආවා. ඒක රහයි. අපි ඒක රේට් කරා මම හිතන්නේ මම රේට් කරා 8 out of 10. චල් රේට් කරා ඒක 9 out of 10 ද මට හිතෙන්නේ එහෙම තමයි ආ රේට් කරේ. ඉතින් ඒක ඇත්තටම රහයි and ඔයගොල්ලෝ කිසිම artificial taste එකක් එකකින් ඔයගලන්ට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ fresh strawberries දාලා හදන නිසා ඒක හරිම රසට තිබ්බා. ඉතින් අපි කලිනුත් ජග්‍රෝ එකට ගිහින් තියෙනවා. ඉතින් මේ අපේ දෙවනි පාර අපි මේ දෙකම අපි ගත්තේ first time මේක ජග්‍රෝ මෙස් කියලා එකක් අපි ගත්තේ. ඒගොල්ලන්ට පේනවා වගේ fruits and chocolate syrup ඒ ඔක්කොම දාලා හරිම රස නිකන් fruit salad එකකට නිකන් strawberry තමයි ගොඩක්ම තිබ්බේ. අනිත් fruits තිබ්බේ නැහැ. chocolate syrup දාපු නිකන් mix එකක් වගේ තමයි තියෙන්නේ. ඒක තමයි ඒක ජග්‍රෝ මෙස් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපිට wooden spoon එකක් හම්බුණාට ඒක වේ කරපු නිසා තව දෙයක් කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ මේ කප්ස් නුත් මාරම ලස්සනයි. ලස්සනට ඩිසයින් කරලා තිබ්බේ. අපි කලින් පාර ගන්නකොට මෙහෙම තිබ්බේ නෑ. ඒගොල්ලෝ අප්ඩේට් කරලා තියෙනවා. ඒ වගේම මේකත් රසයි. මොකද ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරීස් මාරම රසට තිබ්බා. ඉතින් ජග්‍රෝ මෙස් කියලා මම මේ කියන්නේ කිනම් ආපහු. ඉතින් අපි ඒකට කැමති වුණා. හැබැයි ඉතින් ලොකු වෙනසක් නැහැ. ඒක ස්ට්‍රෝබෙරීස් වලට චොක්ලට් දාලා නුඩින් නිකන් කැෂියුස් වගේ දාපු එකක් තමයි ඒගොල්ලෝ ජග්‍රෝ මෙස් කියලා දුන්නේ. මම හිතන්නේ මම ඒක රේට් කරා නිකන් 7 out of 10 වගේ and චලුත් එක රේට් කරා ඒ වගේ මට මතක විදිහට. ඉතින් කොහොම හරි ඒ ගොල්ලන්ගේ මේ ඩිෂ් එකත් හරිම රසයි වගේම ලස්සනයි. තව එකේ අර whipped cream වගේ හැමත් තිබ්බා. ඉතින් අපි ඒකට ඇත්තටම කැමති වුණා. ඊළඟට මෙන්න මේක චීස් කේක් එක ජග්‍රෝ එකේ. මං හිතන්නේ මේක තමයි යාළගේ පොපියුලර්ම එක. ඉතින් අපි ගිය පාර චීස් කේක් try කරේ නෑ. හින්දා මේ පාර අපි හිතුවා චීස් කේක් එක try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් චීස් කේක් එක තමයි මේ තුනෙන්ම රසම එක. ඉතින් මං ගොඩක් ආස වුණා. චලුත් ගොඩක් ආස වුණා චීස් කේක් එකට. ඉතින් මං හිතන්නේ මේක අපි ඉවර වෙනකම්ම මෙතන ඉඳන් කෑවා. අනිත් දෙක නම් අපි අරගෙන ගියා. මේක රේට් කරා අපි මට මතක විදිහට 10 out of 10. චලුත් මේක 10 out of 10 රේට් කරා. ඇත්තට මේක කොච්චර රසද කියනවා නම් මට මේක සමහර තැන්වල චලට කවන්නත් අමතක වුණා මං හිතන්නේ. මම මේක එහෙමම මේ රේට් කර කෑවා. ඉතින් මේ තුනෙන් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ චීස් කේක් එක. ඒ වගේම ඒක නම්බර් 1 ඔයගොල්ලෝ ජග්‍රෝ එකට ගියොත් කාලා බලන්න. ඒ වගේම ජග්‍රෝ මෙස් කියන එකට වඩා ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක හොඳයි. So third one would be ජග්‍රෝ මෙස්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ ජග්‍රෝ එකට යනවා නම් මේ රිවිව් එක ඔයගොල්ලන්ට හෙල්ප් එකක් වෙයි කියලා. That's it. Bye.